අයන් කොහෙද යන්නේ? හට ඩයිනෝ පාක් බලන්න යන්නේ අපි. ඒක ඩයිනෝ පාක් එක බලන්න යන්නේ. ඉතින් රුමේනියාවට බුකරස් සිටි එකට විශේෂයෙන් එන කට්ටියට අදහසක් නැහැ කොහෙද යන්නේ මොනවද බලන්නේ මොනවද කරන්න තියෙන්නේ ඒව ගැන අදහසක් නැහැ. ඉතින් අපි හිතුවා මේ වීඩියෝ සීරීස් එක කරන්න ඕගොල්ලන්ට රුමේනියාවේ බුකරස් සිටි එකට එන ඔයාලට මොනවද බලන්න තියෙන්නේ ඇවිදින්න තියෙන තැන් කරන්න තියෙන ඇක්ටිවිටීස් මොනවද කියලා අපි ඒව එන්ජොයි කරන ගමන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ මේ අපේ අලුත් channel එකේ පළවෙනි වීඩියෝ විදිහට අපි යනවා ඔයගොල්ලොත් එක්ක ඩයිනෝ පාක් එක බලන්න බුකරස් සිටි එකේ තියෙන. ඉතින් පොඩි ළමයින්ට ලොකු හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තැනක් වගේම ලොකු කට්ටියටත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තැනක් තමයි ඩයිනෝ පාක් කියන්නේ. ඩයිනෝසරස්ලට සැකිලිය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිත් එක දිගටම වීඩියෝ එකකට විදියොත් ඔයාලටත් ඒ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් අපි යමු ඩයිනෝ පාක් බලන්න. About the lies you go disperse. You never did shit, I know it hurts. But something deep inside won't let me quit. I swear that I'm inspired by all this truth. Tell me that I can and I won't. That's what guides me the most. Your lies, I'll do what I want. Solle gaane ka? Solle velida de? Kian? ini Piata Victoria නේ. ඔව්. කතා කරන්න අමාරුයි මට. නහයනේ කතා කරන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ ඩයිනෝ පාක් එක බලන්න පියාටා වික්ටෝරියා වලට ආදරණීය භාර්යාව ලෙඩ වෙලා ඉන්නේ ඇම්බිලිසා වැදිලා. අයන්? ඒ වටේ බලන්න. එයා ඉන්නේ මොටර් බයිසිකල් වල සිහියෙන් මෙතන වාහනේ වටේම මෙතන පිටිපස්සේ තමයි ඩයිනෝ පාක් එක තියෙන්නේ. මේ පැත්තේ. එයාට ඉතින් මේව තමයි ස්කූටි. තමයි එකයි ස්කූටි ගන්න. ඉන්නේ පියාටා වික්ටෝරියා හරියටම ජංක්ෂන් එකේ. ඔයගොල්ලෝ බුකරස් ඈතින් නම් එන කෙනෙකුට හරියටම හොයා ගන්න පුළුවන් මෙට්‍රෝ එකේ M1 ලයින් එකේ ඇවිල්ලා අනිත් ඒවාත් පුළුවන්. පියාටා වික්ටෝරියා වලින් බැස්සාම කෙලින්ම හතරමං හන්දියෙන් තමයි එළියට එන්නේ. එතනම තමයි තියෙන්නේ ඩයිනෝ පාක් එක. බෝඩ් ද තියෙන ඕන තරම් දුවන්න. මොටර් බයිසිකල් යන්නේ අර. කොහම යන්නේ මොටර් බයිසිකල්? I'm inspired by thirst. I'm inspired by worth. I desire your worst, so you can just hide while I work. I ain't tired you first. මේ ලොකු පොලිමක් තියෙනවා ඉරිදා නිසා. මෙතන පියාටා වික්ටෝරියා වල මේ පාක් එකට ඇතුල් වෙන තැනම බෝඩ් එක ගහලා තියෙනවා මේ වගේ ඩයිනෝ පාක් කියලා. හොයා ගන්න අමාරු නෑ. ඉතින් මෙතනට ඇතුල් වෙන තැනම ගහලා තියෙනවා ඇඩල්ට් ලොගෝ එක්කෙනෙකුට 25යි පොඩි එක්කෙනෙකුට 25යි. පෙන්ෂන් ගියපු කට්ටියට 20යි. කප්තාවක් දෙන්න ඕන මෙතනට. Sami wasan ya schon. Lagi. Enak. Enak.
කොහොමද පුතේ ඒගොල්ලෝ සද්ද කරන්නේ? ඈ? ඔව්. ගස්සා? මේ ලොකු එක්කේ නන්න. මොකක්ද වෙලා තින්නේ? ලේ ඇවිල්ලා කටෙන්. බේර ගන්න අම්මිව. Kena apa teh? Kena mehe din me කොලයක් තියෙනවා. මේ din මෙතන. අන්න. Welcome to the big show. Yeah, let's go. මෙන්න මෙයාගේ සයිස් එක අන්න අම්මිව කනවා රයා අන්න අර අම්මිව කනවා අන්න අල්ලගන්න අම්මිව ඇදලා ගන්න ගල් ගහන්න එපා අම්මිත් වාඩි වෙන්න ළඟින් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඩයිනෝ පාක් එකේ ටුවර් එක අවසන් කරේ. අයන් ගොඩක් සතුටු වුණා. දැන් එයාට සෙල්ලම් බඩුවක් කිල්ලලා චුරු චුරුව ටොයිස්. ඉතින් මේ වගේ තව ලස්සන බුක්ලස් සිටි එකේ ටුවර් කරන්න තියෙන තරම් ඇවිදින් තියෙන තරක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් සමු ගන්නවා. හයි ට්‍රැවලර්ස්.